පින්වතුන්ලගේ අවශ්‍යතාවය දහම් කරුණක් ඉගෙන ගන්න එක. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත්තොත් අපට සියලු දුකින් නිදහස් වෙන්න අවශ්‍ය කරන මාර්ගය එහි දේශනා කරලා තියෙනවා. දුක අඩු කරගන්න එහෙම නෙමෙයි. දුකින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න අවශ්‍ය කරන පාර තථාගත දේශනාවේ තියෙනවා. අවාසනාවකට ඒ මාර්ගයේ නිවැරදි බව අපි පිළිගත්තත් ඒ මාර්ගයේ තිබෙන යහපත් බව ගැන අපිට ලොකු අගයක් තිබුණත් ඒ මාර්ගය පිළිපදින පිරිස බොහෝම සල්පයි. ඊටාම සල්පයි. මොකද හේතුව තථාගත දේශනාව පිළිපදිනකොට අපේ තියෙන සමහර මනෝභාවයන් දුරු වෙලා යනවා, දුරු කර ගන්නටම සිද්ධ වෙනවා. දේවල් අතහැරෙන එක අසහනයක් අපිට. කොච්චර පිච්චෙන එකක වුණත් කැමති තව ටිකක් හරි ඉඳලා බලන්නද නැද්ද? ඉඳලා බලන්න. මොන තරම් ගින්නක් වුණත් එතන දැවටීම, ඒ දේ එක්ක කටයුතු කිරීම, ඒ දේ එක්ක එකතු වෙලා ඉඳීම මොන තරම් විඳවිල්ලක් වුණත් අපි උත්සාහ කරනවා වෙන විදියකින් හරි අපිට සැනසෙල්ලක් ඒ දේ තුල ඉඳන්ම ලබන්න පුළුවන්ද කියලා. ඒ හින්දා මේ ලෝකයේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගය බොහෝම යහපත් බව පිළිගත්තත් එහි පුහුණු වෙන්න දක්වන උද්‍යෝගය නම් ඊටාම අඩුයි. අප්පකාතේ මනුස්සේසු ඒ ජනා පාරගාමිනෝ. පාරගාමිනෝ කියන්නේ ඊතරට යනවා කියන එකනේ. ඊතරට යන, පරතරට යන පිරිස අල්පයි. අතායන් ඊතරා පජා තීරමේවානුධාවති කියන්නේ ගඟෙන් ඊතර වෙන පිරිස පොඩ්ඩයි, අනිත් අය ඊතර හොඳ බව පිළිගනිමින් මොකද කරන්නේ? මෙතරම ඉන්නවා. නිවන අවශ්‍ය බව මේ හැමෝම පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. නිවන් දැක්කොත් තමයි ප්‍රශ්නේ ඉවර කියලත් හොඳට පිළිගන්නවා. ඒකනේ මේ දකුණු පළාතේ විශේෂ ලක්ෂණයක් නේ. බුදුරජාණන් වහන්සේ කියනකොටම සාදු කියනවද නැද්ද? සාදු පුදුම ගෞරවයකුත් තියෙනවා. පුදුම ගෞරවයකුත් තියෙනවා. එහෙම පිළිගන්නවා. ඒ ගැන කිසි සැකයක් නැහැ. ඒ පිළිගත්තත් ඒ විශ්වාස කරත් එහි පුහුණු වෙන පිරිස ඊටාම සල්පයි. ඒ හින්දා තමයි තවමත් මේ ලෝකේ මිනිස්සු දුක් විඳින්නේ. මහා දුක් තිබුණත් අල්ප ආස්වාදයෙහි ඇලිලා ඉන්න අපි කැමති. මහා දුක් තිබුණා. ඒ මහා දුක් ටික අමතක කරලා දානවා පොඩි හරි සැනසෙල්ලක් හම්බ වෙනවා නම්. අපිට අර තුවාල හැදුනම තුවාල වේලීගෙන එනකොට මොකද කරන්න හිතෙන්නේ? කසන්න හිතෙනවා නේද? තුවාල වේලීගෙන එනකොට කසන්න හිතෙනවා. ඉතින් අපි අහක බලාගෙන හිමින් තුවාලේ කසනවා. සනීපයිද නැත්? හරි සනීපයි. එහෙම කසනකොට සුවයි. හැබැයි ටික වෙලාවක් යනකොට අර වේලීගෙන ආපු එකේ කබළු ගැලවිලා ලේ වැක්කරෙන්න දැවිල්ල හැට ගන්න පටන් ගන්නවා. ඔන්න එතකොට නම් අපි හිතා ගන්නවා ආයෙනම් අත තියන්නේ මේකට කියලා. පුදුම කර්ම කියන්නේ ආයෙත් වේලෙනකොට අර කලින් වෙච්ච එක අමතකයි. ආයෙත් කසනවා. ඒ තමයි මනුෂ්‍යයාගේ ස්වභාවය. ඒ අල්ප ආස්වාදයේ ඉන්න මනුෂ්‍ය වර්ගය කැමති. ඒ හින්දා මිනිස්සු තුවාලය කසන්ද හිතෙනකොට පස්සේ දැවිල්ල හට ගන්න එක අමතක කරන්නේ නැතුවම එකම ක්‍රියාව වරින් වර මිනිස්සු කරමින් ඉන්නවා. බෞද්ධයෝ වෙච්ච අපේ ඊට වඩා පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න උත්සාහ කළ යුතුයි. අපි උත්සාහ කළ යුතු ඊට වඩා පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න. නැත්තම් මේ ලැබිච්ච මිනිස් ආත්මේ ඊටාම ඉක්මනින් ගෙවෙනවද නැද්ද? ගෙවෙනවා. හරි මඩු ආවුසක් නේ අපිට තියෙන්නේ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු මම හිතේ 80000ක් විතර ආවුෂ ධර්ම පොතේ සඳහන් වෙන විදිහට උක්ති විඳලා තියෙනවා. කොණාගම බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනකොට 40000ක් ආවුස. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මනුස්ස ආවුෂ කීයද? 20000ක්. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට 120 අවුරුද්දක් නේ.
ආවුස අඩු වෙලා. දැන් ලංකාවේ මිනිස්සෙකුගේ පිරිමියෙකුගේ නම් පරම ආවුස ගණනය කරනවා සමස්තයක් ලෙස 65යි 70 දී අතරේ මැරෙනවා. කාන්තාවක් නම් 70යි 75යි අතරේදී මැරෙනවා. ඊට වඩා වැඩිපුර ඉඳපු අය ඇති. ඒගොල්ලෝ වාසනාවන්තයි කියන්නත් පුළුවන්. අවාසනාවන්තයි කියන්නත් පුළුවන්. දෙකම කියන්න පුළුවන් 70 පෙන්නට පස්සේ. ඒ දෙකම කියන්න පුළුවන් කියන්නේ 70 පැනලා තමන්ගේ වැඩ කරගෙන නිදුක්ව නිරෝගීව සුවපත්ව ඉන්නව නම් එයා වාසනාවන්තයිද නැද්ද? වාසනාවන්තයි. හැබැයි 70 පණිනකොටම බට ගහගෙන ඉන්න උනා නම් අනිත් අයගේ උදව්වෙන් නම් දවස ගෙවන්න වෙන්නේ. ඒ 70 පන්නපු එකත් වාසනාවක්. ඒක වාසනාවක් නෙමෙයි. ඒක හරි දුකක් නේ. ඒක හරි දුකක්. ඒත් අර ජීවත් වෙන්න ආස නිසා එහෙම හරි ඉන්න ලැබෙන එක හොඳයි කියලා අපි හිතනවා. ඒ උනාට පුදුම දුකක්. ඒ නිසා දීර්ඝායුෂ ලැබීම කියන එක සාපේක්ෂයි නේ. ඒකේ හොඳක් තියෙනවා නරකක් තියෙනවා. ඔය ඔක්කොමත් හරි වයසට යන්න යන්න කිසි කෙනෙක් කතා කරන්නේ නැතුව තනියෙන් ඉන්න වෙන එක. නිතර සමාජෙත් එක්ක ඇලි ඇලි ගැටි ගැටි ඉඳපු එක්කෙනෙකුට එක්තැන් වෙලා තනියම ඉන්න සිද්ධ වෙනවා කියන එක සැනසෙල්ලත්. හරිම අසහනය. හරිම අසහනය. ඒක හරි විඳවිල්ල. ඒ හින්දා දිගාසිරි හොඳයි දිගාසිරි නරකයි. තේරුණානේ නේද? දිගාසිරි හොඳයි ඒ වගේම දිගාසිරි නරකයි. ඒකනේ උපදින එක නවත්ත ගන්න කියන්නේ. උපදින එක නවත්ත ගන්න කියන්නේ උපදින එක හොඳයි වගේම උපදින එක නරකයි. ඉපදිච්ච හින්දා අපිට සත්පුරුෂයොත් හම්බුණා. ඉපදිච්ච හින්දා අපිට අසත්පුරුෂයොත් හම්බුණා. එතකොට ඉපදිච්ච එක හොඳයි ඒ වගේම ඉපදිච්ච එක නරකයි. ඉපදිච්ච හින්දා අපිට නිරෝගීව ඉන්නත් හම්බුණා. ඉපදිච්ච හින්දා අපිට බතිගම ස්පිරිතාලේ නවතින්නත් වුණා. ඉපදිච්ච එක හොඳයි වගේම ඉපදිච්ච එක නරකයි. එහෙනම් මොකක හරි හොඳක් තියෙනවා නම් ඒකේ තියෙන ඊළඟ එක තමයි මොකද්ද? නරක. ඒකයි මේ බුද්ධ ශාසනයේ නරක පිළිකුල් කරලා හොඳ පැතුවට දුකින් නිදහස් වීම නෙමෙයි කියලා කියන්නේ. නරකෙන් අයින් වෙන්න කටයුතු සලස්සගෙන හොඳ තුල යෙදිලා හිටියාය කියන එකෙන් කවුරුවත් දුකින් නිදහස් වෙන්නේ නැහැ. දුකින් නිදහස් වෙන්නේ නැහැ. ඒ හින්දා අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපි තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව නම් නිවුණු අය බවට පත් වෙන්න, මිදුණු අය බවට පත් වෙන්න අපේ ජීවිතේ උත්සාහ කරන්න ඕනේ. ඒකට අපිට ඉඩ නොදෙන්නේ. ඒකට අපිට අවකාශයක් සලසන්නේ නැත්තේ. අපේ ගාව තියෙන පංචකාමයට තියෙන නැත්නම් එහි තියෙන ආස්වාදයට අපේ ඇතුලේ තියෙන ලෝලත්වය ගැලවෙන්න ඉඩ දෙන්නෙම නැහැ. මොකද කිසිම කාමයක ආදීනවේ විතරක් නෙවෙයි තියෙන්නේ. හැම කාමයකම තව එකක් තියෙනවා. මොකද්ද? ආස්වාදය. ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය සුළු එකක් කියලා ධර්මයේ ඉගැන්වුවට මිනිස්සුන්ට ඒක දැනෙන්නේ සුළු එකක් විදිහටද? නෑ. තාම බලගත දෙයක් ලෙස දැනෙනවා. මේ උපාසකම්මලා අපිත් එක්ක කතා කරනකොට කියනවා මේ විවාහය වෙලා ගෙවපු ජීවිතේ මහා පාපයක් පුදුම කර්මයක් ගෙවන්නේ කියලා. ඔබ වහන්සේලා මහාන වෙච්ච එක පුදුම වටිනවා කියලා. එහෙම කියනවා. එහෙම කිව්වට ඒ උපාසකම්මලා ඩිවෝස් වෙන්නෙත් නැහැ. ඒක තමයි ඒකේ තියෙන්නේ. මහා පාපයක් බව නේද? අපි මහාන වෙච්ච එක හොඳ බව ඒක ලොකු හොඳ වටිනම තීන්දුවක් බව කියනවා අපි මහාන වෙච්ච බව. ඒක ඒත් ගෙවන්නේ පුදුම කර්මයක් බවත් කියනවා. හැබැයි ඒව අතෑරලා මෙහෙණවරකට යන්නේ සිල් මාතා ආරාමයකට යන්නෙත් නෑ. ඒක අත්හැරෙන්න ඉඩ නොදෙන්න තැන කොතනද? ඔය ගින්නෙම තියෙන ආස්වාදෙද නැත්? ආස්වාදය. ගින්නෙම තියෙන ආස්වාදයක්. පිච්චෙන දේ ඇතුළෙම දැවිල්ල ලබා දෙන දේ ඇතුළෙම යම්කිසි සුවයකුත් වින්දනය කරන. අන්තිමම ගුටි කහපු හිංසා කරපු පිරිමි මැරිච්ච දවසට ඒ ගුටි කහපු උපාසකම්ම අඬනවා මම දැකලා තියෙනවා. හරි වේදනාවයි.
ඒ කියන්නේ එයා එක්ක ගෙවපු ජීවිතේ තරුණු කටුකකමක් වගේම කටුකකම ඇතුළෙම රහකුත් තිබිලද නැද්ද? තිබිලා නැත්නම් අඬන්න කාරණයක් නැහැ. නැත්නම් සන්තෝෂ වෙන්න බෑ පන්න ඉවරයි කියලා. එහෙම සන්තෝෂ වෙන්නේ නැහැ. ඔහොම ඉන්න තමයි කැමති. මට ඔය සමහර තාත්තලා කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ ඉතින් අපේ නෝනා නම් මාත් එක්ක හොඳට hina වෙන්නේ හරි පඩිය ගේන දවසට තමයි කියලා. ඒ කියන්නේ අනිත් දවස්වලට එහෙම තිබුණා නම් ඒ ඇත්තා එහෙම කියන්න විදියක් නැහැනේ. ඒ කියන්නේ යාට සලකන්නේ යාගෙන් ලැබෙන දේත් එක්ක කියලා යා කියන. හැබැයි එයා ඒ දේ වෙනුවෙන් දවස් 29ක් ඉන්නවා එතකොට. ඒ කියන්නේ මාසෙකටම එයා කියන්නේ එයා පඩිය ගෙනත් දුන්න දවසට තමයි හොඳට යත් එක්ක සිනාසලා කතා කරලා ආදරේ කරුණාවක්. බලන්න මිනිස්සු ඒ ආස්වාදයට කොච්චර කැමතිදනේ. දැන් අර මනුස්සයාට ඊතුරු දවස් 29ෙම ඉන්න හේතුවක් තියෙනවද? එයා කියපු විදියට නෑ. මගේ අත්දැකීම නෙවෙයි එයාගේ අත්දැකීම. එයා කියපු විදියට එයා සතුටු වෙනවා එයාගේ බිරිඳයත් එක්ක ආදරෙන් කතා කරන දවසට. එයා ඒක වෙනුවෙන් මාසේ එයාගේ වැටුප ලැබෙන දවස් වෙනකන් ඉන්නවා. එයා දන්නවා එදාට හොඳට කතා කරනවා කියලා. ඒක හැම ගෙදරකම ඇත්ත නොවෙන්න පුළුවන්. නමුත් එහෙම ගෙවල් තියෙන අයත් ඉන්න හින්දානේ එහෙම පිරිමියෙක් කෙනෙක් මගේ ගාව විවෘතව එයාගේ අත්දැකීම කියන්නේ. ඒත් එයා ඒ ගෙදර දාලා යන්නේ ඒකත් එයාට අනුව සැනසෙල්ලද නැද්ද? එයාට සැනසෙල්ල. අපිට ඕනනම් උපදෙස් දෙන්න පුළුවන් මොකටද මහත්තයා ඔය කෛරා ටික උන්ද එක්ක ඉන්නේ? ඔයත් එක්ක නෙමෙයි hina වෙන්නේ 5000 එක්ක කියලා අපිට ඉතින් උපදෙස් දෙන්න පුළුවන්. ඉතින් ඒ උනාට ඒක වැඩක් නැහැ. මොකද හේතුව එයා එහෙම ගෙනත් දීලා තමන්ගේ බිරිඳ දරුවෝ තමන්ට එදාට හරි දක්වන ආදරයට කැමතිද නැද්ද? කැමති. කැමතිින්ද එයා ඉන්නේ. එයා ඒක කිව්වේ ද්වේෂයකින් ක්‍රෝධයකිනුත් නෙවෙයි. එයා නිකන් මගේ ගාව එක කියලා එයාගේ හිත නිදහස් කරගන්න වගේ එකක් තමයි එයා කරේ. හැබැයි අඩුම මේවා මම ඔබත් එක්ක බෙදා හදා ගන්නකොට ඔබට තේරෙන්න ඕන එහෙම තමන්ගේ ගෙදර ඉන්න මිනිස්සුන්ට ඒ වගේ කැත වැඩ කරන්න හොඳ නැහැ කියලාවත් නේද? මම මේවා බෙදා හදාගන්නේ ඔබත් එක්ක ඒ වෙනුවෙන්. ඒ කියන්නේ එහෙම තමන්ගේ ගෙදර ඉන්න අය එක්ක මුදල් මත නෙමෙයි මනුස්ස සම්බන්ධකම් ගෙනියන්න ඕනනේ. එයා හම්බ කරන ගාන මත හෝ යාගෙන් කරගන්න පුළුවන් වැඩ ටික මත නෙමෙයි කාන්තාවක් හෝ පිරිමියෙකුට ආදරේ කරුණාව දෙන්න ඕනනේ. හොඳ පවුලකට ආවනම් විවාහ ජීවිතයකට ආවනම් එතන පුළුවන් තරම් එකිනෙකාට කරුණාවන්ත වෙන්න ඕන. එකිනෙකාට ආදරය සහ රැකවරණය සලසන්න ඕනේ නේ. ඒක බෞද්ධ ගිහියෝ තේරුම් ගන්න ඕනි එක. තමන් එකට ජීවත් වෙන කෙනාට එහෙම නොසලකා ඉඳීම මම පුද්ගලිකව විශ්වාස කරනවා ඒක නරක දෙයක්. මොකද මිනිස්සු එහෙම ජීවිතයේ ආස්වාද පැත්තකට කැමති හින්දානේ විවාහ වෙන්නේ. නැත්තම් ඒත් භ්‍රමචාරීව ජීවත් වෙන්න බෑ. එක්ක පැවිදි වෙන්න බෑ. තවත් කෙනෙක් එක්ක ජීවිතේ බෙදා හදා ගන්න කැමති හින්දා තමයි ජීවත් වෙන්නේ. ඒක වැරද්දක් කියලා බුද්ධ ආගමේ කියලාත් නෑනේ. බුද්ධ ආගමේ භ්‍රමචාරී ජීවිතේ උතුම් ජීවිතයක් ලෙස පෙන්වනවද නැද්ද? පෙන්වනවා, අගය කරනවා. හැබැයි හැමෝටම භ්‍රමචාරී වෙන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. ඒ හින්දා බුද්ධ ආගම යෝජනා කරනවා විවාහ ජීවිතය ඇතුලේ කාම මිත්‍යාචාරයෙන් වැළකීලා සමසීල, සමශ්‍රද්ධා, සමචාග, සමප්‍රඥායතුව හොඳට ඉන්න කියලා. බ්‍රහ්මචර්යාව උතුම් කොට වදාලා බුදුදහම කාම මිත්‍යාචාරයෙන් වැළකී හොඳ විවාහ ජීවිතයක ඉඳීම අගය කරනවා. ඒක නරකයි කියලා පිළිකුල් කරලා දක්වලා නැහැ කොතනකවත්. ඒකින්ද හොඳට ජීවත් වෙන්න. හොඳට ජීවත් වෙන්න. ආස්වාදය භුක්ති විඳින්න එපා කියලා නෙමෙයි කියන්නේ. ආස්වාදයේ తాවකාලික බව තේරුම් අරන් ඉන්න කියලා. ආස්වාදයේ විඳින්න එපා කියලා නෙමෙයි කියන්නේ බුදුදහමේ. බුදුදහමේ කියන්නේ ආස්වාදයේ තියෙන తాවකාලික බව, අනිච්ච බව, විපරිණාමී බව, අඤ්ඤත භාවී බව, එනම් වෙනස් වෙන සුළු බව, වෙන ස්වરૂපයන් ගන්න සුළු බව ඔබ විඳින දේහිම අවබෝධ කරගන්න. ඒක ඔබට කරන්න ලේසි. එක මෞතුමියක්
කරපු ප්‍රකාශයක් යාගේ පුතුණුවන් මාත් එක්ක බෙදා හදාගත්තා. ඇය තමන්ගේ පුතුණුවන් විසින් අහනවා ඇයගෙන් අම්මා ඇයි අපිට මෙච්චර කරදර කරපු තාත්තට පින් දෙන්නේ කියලා. ඒ මහත්තයා මැරිලා. අපිට යා කරදර කරා. අපිට ගැහුවා. ඔයාටත් ගැහුවා. අපිට ඉගෙන ගන්න යා උදව් කරේ නෑ. ඔයා මොකටද යාට පින් දෙන්නේ කියලා. හැබැයි ඒ අම්මා කියන උත්තරේ තමයි මට දුක කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් උනේ ඒ මනුස්සයත් එක්ක ජීවත් වෙච්ච ඉඳා. මම සංසාරයට ආස නැති උනේ ඒ මනුස්සයත් එක්ක ජීවත් වෙලා ලැබපු අත්දැකීම් එක්ක. මම ඒක බණ පොත් කියවලා අවබෝධ කරගත්තු එකක් නෙමෙයි. ඒ නිසා මට ජීවිතේ තේරුම් ගන්න උදව් කරපු ගුරුවරයා විදියට මං එයාට පින් දෙනවා. බලන්න ඒක කොච්චර ලස්සන සිතුවිල්ලද කියලා. Tamanට ගහපු හිංසා කරපු ස්වාමි පුරුෂයා ගැන ඒ අම්මා හිතන්නේ කොහොමද? මට ජීවිතේ අවබෝධ කරගන්න හමු වෙච්ච ගුරුවරයා. ඇත්තටම ජීවිතේ පුරාම සාප කර කර ඉන්නවට වඩා ඒ ක්‍රමය හොඳයිද නැත්? හරිම උසස් ක්‍රමයක්. ඒ අම්මා ජීවත් වෙන්නේ අම්පාරේ. තාම එයා ඉන්න 90 ගානක් වෙනවා කියලා මට කිව්වා මගේ මිත්‍රයා. ඇය ජීවිතේ දකිනවා. ඇය ආස්වාදයේ වගේම ආදීනමයත් අවබෝධ කරනවද නැද්ද? අවබෝධ කරමින් ඉන්නවා. එතනින් පැනලා ගිහිල්ලා ඒ යථාර්ථය අවබෝධ කර ගැනීම වෙනුවට එයා ඉන්න තැන එයා ඇත්ත තේරුම් ගන්නවා. ගිහියන් වන ඔබට කල හැකි දේ ඒක නේද? හැමෝටම ඇවිල්ලා මහාන වෙන්නත් බෑ, දරුවෝ දාලා යන්නත් බෑ හැමෝටම. ඒත් හැමෝටම පුළුවන් Taman ඉන්න තැන විඳින දෙහි තියෙන යථාර්ථය තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ ඒ ආස්වාද වෙනුවෙන් පළමුවෙන්ම නවතින්නේ මොකද්ද? වහල් වෙන එක. ඒ ආස්වාදේ වහලෙක් වෙන එක තමයි, නැත්නම් ඒක උපාදානය කරගන්න එක, ඒකට දැඩිව බැඳෙන එක තමයි නවතින්නේ. මොකද ආස්වාදය හිස් බව, ආස්වාදය નિසරු බව, ආස්වාදය తాවකාලික බව විඳින එක්කෙනා දන්නවද නැද්ද? දන්නවා. එයාට ඒක ටික ටික අවබෝධ වෙනවා සී කල්පනාවෙන් බැලුවොත්. එතකොට එයා ඒකේ වහලෙක් වෙන්නේ නැහැ. වහලෙක් නෝනම ආස්වාදයේ වෙනුවෙන් අකුසල් කරන එක නවතිනවා. අපි ගොඩාක් අකුසල් අපේ ජීවිතේ කරගන්නේ අපේ තියෙන බැඳීම් හින්දාද නැද්ද? බැඳීම් හින්දා. බැඳීම් වැඩි වෙන්න බැඳීම් නඩත්තු කිරීම වෙනුවෙන් පව් කරන වාර ප්‍රමාණය මනුස්ස ජීවිතේ වැඩිද නැත්? හරි අධිකයි. මොකටද ඒ පව් කරේ කියලා හොයලා බැලුවොත් විකල්පනාවෙන් බැඳීම පවත්වගෙන යන. ඒක නඩත්තු කරන්න. බැඳිච්ච කෙනාට සාධාරණයක් කරන්න. බොරු කියනවා. හොර වැඩ කරනවා. කපටිකම් කරනවා. ඒ ඔක්කොම කරලා තියෙන බැඳීම් නඩත්තු කරන්න. එහෙම මේ ලෝකේ ගොඩක් අකුසල් කරගන්න වෙලාවල් තියෙනවා. බුදුදහම යෝජනා කරන්නේ ඔබ බැඳීමේ තියෙන යථාර්ථය අවබෝධ කරගෙන පුළුවන් තරම් බැඳීම පවත්වගෙන යනවා නම් එයින් තාම ගැලවෙන්න බෑ නම් බැඳීම හින්දා පව් කරන කෙනාට. ඒ කියන්නේ දරුවෝ ඔක්කොම දාලා පන්සල් එන්න කියලා නෙමෙයි බුද්ධාගම මුලින් යෝජනා කරන්නේ. දරුවෝ හින්දා අපාය යන වැඩ නොකරයි. සැමියා හෝ බිරිඳ අතෑරලා ආරාමයකට විහාරයකට අරණ්‍යයකට යන්න කියලා නෙමෙයි පළමුවෙන් යෝජනා කරන්නේ. සැමියා නිසා බිරිඳ නිසා අකුසල කරගන්න එක නවත්තා. පාපයෙන් වළකින්න. මොකද ඔය බන්ධන ටික හින්දා තමයි ගොඩාක් අපරාධකාරී ක්‍රියාවන්ට මිනිස්සු පෙළඹිලා ඉන්නේ. එතෙන්ට වැටෙන්න එපා. මොකද හේතුව අපි කොච්චර බැඳුණු කෙනෙක් වෙනුවෙන් කොච්චර ආදරේ කෙනෙක් වෙනුවෙන් පව් කරත් භවයේ විපාක බෙදා ගන්න ආදරය කරපු කෙනාට පුළුවන්ද? බෑ. ඒ හින්දා කවුරුත් වෙනුවෙන් පව් කරන්න ඕනේ නැහැ. අපි කියමුකෝ උදාහරණයක්. දික්කල්ල විජිත විද්‍යාලයට ළමයෙක් දාගන්න නේද? ඒක ටිකක් කියන ප්‍රිස්කෝල යන්නේ නේද මේ පැත්තේ? මධ්‍ය විද්‍යාලයක්. ඒකට දාගන්න ළමයෙක් කවුරු හරි එක්කෙනෙක් හොරට ડોකියුමන්ට් හදනවා. බොරු ඒවා. එතකොට ඒකේ අකුසල පැත්තක් තියෙනවද නැද්ද? තියෙනවා. හොර හිත තියෙනවා නේ.
වංචනික හිත තියෙනවා, ආත්මාර්ථකාමී හිත තියෙනවා. තව ළමයෙකුට තියෙන අවස්ථාව තමයි අපි වෙන ડોකියුමන්ට් එකක් හදලා ඒ ගන්නෙ. එතකොට ගොඩාක් නරක සිතුවිලි ගොඩක් තියෙනවා. දැන් ඒක කරලා හරි අපි ළමයා එකට දානවා. හැබැයි ළමයා වෙනුවෙන් කලේ කියලා පවේ අඩුවක් තියෙනවද? පවේ අඩුවක් නැහැ. ළමයා වෙනුවෙන් කරාට පව් අඩු නැහැ. ඔය ගොඩාක් අය හිතනවා පුංචි උන් වෙනුවෙන් කරන දේවල්නේ. නෑ පුංචි උන් වෙනුවෙන්වත් පව් කරන්නේ කියලා බුද්ධ ආගමේ කියලා නැහැ. මොකද පුංචි උන් පව් බෙදා ගන්න දෙන්නේ නැහැ. මතක තියාගන්න ටිකක් ලොකු වුණාට පස්සේ ඔබ කිව්වොත් එහෙම මං කරපු පව් ඔක්කොම කරේ ඔයා හින්දා කියලා පොඩි එකා ලොකු වුණාට පස්සේ අපිට මොකද කියන්නේ? ඔයාට කවුද කිව්වේ මං වෙනුවෙන් පව් කරන්න කියලා? එතකොට තමයි දුවන්න හිතෙන්නේ. ඒ නිසා ළමයි වෙනුවෙන්වත් මහත්තයා වෙනුවෙන්වත් නෝන වෙනුවෙන්වත් පව් කරන්න ඒගොල්ලෝ වෙනුවෙන් කරලා දෙන්න පුළුවන් නිත්‍යානුකූල වැඩ ටික කරලා දෙන්න. ධර්මානුකූල උදව් ටික කරන්න. සදාචාර සම්පන්නව සහ යුක්තිගරුකව අපිට ඔය හැම සම්බන්ධකමක් වෙනුවෙන්ම යමක් කරන්න පුළුවන් ඉද බැරිද? අනිවාර්යෙන් පුළුවන්. යමක් කළ හැකිනේ. ඒ ටික කරන්න. ඊට වඩා වැඩි කොටසක් එයාට ඕනි නම් එයාට කියන්න ඕනි ඔයා තැනකට ඇවිල්ලා ඒ ටික කරගන්න. මගේ සීමාව මෙච්චරයි. මම පව් කරගන්නේ ඔයා නිසා. මොකද හේතුව මම පව් කරොත් අපිරිසිදු වෙන්නේ මම. බුදුදහමේ කියලා නෑ හාමුදුරුවෝ කරන පව් වලට ගිහියෝ අපිරිසිදු වෙනවා කියලා. ගිහියෝ කරන පව් වලට හාමුදුරුවෝ අපිරිසිදු වෙනවා කියලා බුදුදහමේ කියලා නෑ. අම්මා තාත්තා කරන පව් වලට ළමයි විපාක විඳින්න ඕනි කියලා. ළමයි කරන පව් වලට අම්මා තාත්තා විපාක විඳින්න ඕනි කියලා බුදුදහමේ කියලා නෑ. බුදුදහමේ කතා කරන්නේ කොහොමද? අත්තනාව කතං පාපං අත්තනාසං කිලිස්සති. මම පව් කරොත් අපිරිසිදු වෙන්නේ කිලිටි වෙන්නේ කවුද? මමමයි. තමන් කරන පවෙන් තමන් අපිරිසිදු වෙනවා. අත්තනා අකතං පාපං තමන් එහෙමව කරේ නැතොත් අත්තනාව විසුජ්ජති. පිරිසිදු වෙන්නේ කවුද? තමන්මයි. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤෝ විසෝධයේ. පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම තමන් මත තීරණය වෙනවා. කාටවත් කවුරුවත් හොදන්න බෑ. එහෙනම් ඉතින් අපි බලාපොරොත්තු තියාගත්තොත් හරිද? අපි මොනවා හරි කළා ළමයින්ට උගන්වමු. අපි කරපු පව් වලටත් ගැලවෙන්න පොඩි උන් පින් දෙයි අපිට. ඒගොල්ලෝ පින් දුන්නට ඒගොල්ලෝ පින් වලින් දෙන පින් වලින් අපේ පව් හොදන්න බෑ. නාඤ්ඤ මඤ්ඤෝ විසෝතේ. කාටවත් කවුරුවත් හොදන්න බෑ. අපිට දරුවෝ කොච්චර පින් දුන්නත් අපි මැරුණම අපේ නම් ශිෂ්‍යයෝ කොච්චර පින් දුන්නත් අපි මැරුණම අපි කරපු පව් හොදන්න ඒගොල්ලන්ට බෑ. එහෙම කරන්න බෑ. අපි කරන පින් මත අපිට හොඳ තැනක්, අපි කරන පව් මත අපිට නරක තැනක් අපිම සකසගනිමින් ඉන්න. කවුරුත් හින්දා පව් කරන්න එපා. බැඳීම් මත අරින්න බැරි වුණත් බැඳීම් හින්දා පව් අකුසල් කරන එක අරින්න පුළුවන්. මම මේකයි කියන්නේ. කරන්න පුළුවන් ද කියන්නේ. බැරි තරම් දුර දෙයක් ඔබට යෝජනා කරන්නේ නැහැ. මොකද යෝජනා කරාට ඒක කෙරෙන්නේ නැහැ කියලාත් මම හොඳටම දන්නවා. එහෙම වෙන්නේ නැහැ. මොකද දාලා යන්නේ නැහැ, අතහරින්නේ නැහැ කවුරුත්. ඒ අතහරිනවයි කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ තාම දුෂ්කර දෙයක් අතහැරීම කියන එක. ඒ හින්දා බුදුදහමට අනුව මම ඔබට මෙත්සිතින් යෝජනා කරනවා අඩුම බැඳීම් හින්දා පව් අකුසල් කරගන්නවත් නැතුව ඉන්න. මොකද අපිට පිහිට වෙන්න කවුරුත් නැහැ. අපිට පිහිට වෙන්න කවුරුත් නැහැ අපි අර. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ අත්ත දීපා විහෙරත භික්ඛවේ අත්ත සරණා න අනඤ්‍ය සරණා. පින්වත් මහණෙනි, තමන්ට පිහිට තමන්මයි, වෙන කාගේවත් පිහිටක් නෑ. ඕකනේ අර පැරණි ඇත්තෝ කිව්වේ තමා හිසට තම අතමය සෙවණැල්ල. ඉතින් මොකටද අරයා මෙයා ගැන විශ්වාස කර කර ඉන්නේ? කවුරු වෙනුවෙන්වත් පව් කරන්න එපා. කවුරු වෙනුවෙන්වත් පව් කරන්න එපා. 10 මේවා ඉතින් පුළුවන් විදියට අනුන් වෙනුවෙන් දේවල් කරන්න. නිත්‍යානුකූලව උත්තාන විරියාදිගත උත්සාහයෙන් වීරයෙන් බාහා බල පරිචිත
අතපය වෙහෙසවල ශ්‍රමය වගුරුවල සේදාවක් කිත්තා දහඩිය පෙරල ධම්මිකා ධම්මලත්ත ධර්මානුකූලව ලබාගත්තු දෙයකින් අනිත් අයට උදව් කරා. වැරදි පාරේ යන්න එපා. මොකද වැරදි පාරේ යන්න එපා කියන එකේ මම ඔබට කරන යෝජනාවේ තියෙන්නේ අපි වැරදි පාරේ යනකොට ධනෙ වෙනුවෙන් අපේ සාර්ථකත්වයේ වෙනුවෙන් අපි වැරදි කරන අයට දන්නේම නැතුව උදව් කිරිල්ලත් පටන් ගන්නවද නැත්? පටන් ගන්නවා. දැන් බලන්න තමන්ට හොර හිත කපටි හිත තියෙනකොට ඡන්දයක් හරි දෙන්නේ හොරෙකුටද නැද්ද? නැතසෙම එහෙම තමයි ක්‍රමය. මොකද තමන්ට ගැළපෙන මිනිහටනේ තමන් ඒ කටයුත්ත කරන්නේ. ඒ තමයි මේ මිනිස්සුන්ගේ හැටි. තමන් හොරකම ප්‍රතික්ෂේප කරනවා නම් තමන්ට හොරුන්ට ඡන්ද දෙන්න බෑ. තමන් මැරකම ප්‍රතික්ෂේප කරනවා නම් තමන්ට මැරයන්ට ඡන්ද දෙන්න බෑ. තමන් බේබදුකම මත්ද්‍රව්‍ය මත්වතුර මත්කුඩු ප්‍රතික්ෂේප කරනවා නම් එවැනි දෑ ව්‍යාප්ත කරන අයට ඡන්ද දෙන්න තමන්ට පුළුවන්ද? බෑනේ. කොහොමද ඡන්ද දෙන්නේ? හැබැයි අපේ රටේ වචන වලින් ඕවා මිනිස්සු ප්‍රතික්ෂේප කරාට ඡන්දයාවම ඒවා මතක් වෙන්නේ නෑ. ඒක තමයි ස්වභාවය. ඒකේ අදහස මොකක්ද? මේ ධර්මයට වඩා මිනිස්සුන්ගේ යටිහිත වැඩ කරන්නේ පාපය එක්කද නැද්ද? පාපය එක්ක. අකුසල එක්ක. වනහන වෙලාවට සාදු කියන්නේ ඇත්ත සාතික ඇත්ත හරියට කියුණාද නම් හොඳට තේරුණා කිය හාමුදුරුවන්ටත් බටර් ගාලා නේද හාමුදුරුවොත් අන්දලා තමනුත් ඇඳගෙන හොඳ මිනිස්සු වගේ යනවා අපි නැගිටලා. හැබැයි අපි අපේ ඇත්ත ජීවිතේ තීරණ ගන්නකොට මේ සාකච්ඡා කරන ධර්මෙ හිතෙන්ට එන්නේ නැහැ. ඔළුවට එන්නේ නැහැ. අපි බෞද්ධයෝ නේද? බෞද්ධයෝ වෙනම් අපි හොරකම පිළිකුල් කරනවා. එහෙනම් අපි කොහොමද හොරෙකුට ඡන්දෙ දෙන්නේ? බෞද්ධයෝ වන අපි මරකම පිළිකුල් කරනවා. කොහොමද මැරෙක් ඉස්සරහට ගේන්නේ? බෞද්ධයෝ වන අපි මත්ද්‍රව්‍ය මත්වතුර මත්කුඩු පිළිකුල් කරනවා. එහෙනම් කොහොමද අපි ඒවා ව්‍යාප්ත කරන බාර අයිතිකාරයින්ට අපි කොහොමද උදව් කරන්නේ? ඒවා හිතෙන්නේවත් නැහැ. එතකොට ඔබට වැටහෙනවා ඇති නේද මේ අපේ මේ කතා සහ අපේ ක්‍රියා අතර ලොකු පරතරයක් තියෙනවා. අපි නිදහස් වෙන්නේ මේ ක්‍රමය ඇතුළේ. දුකින් නිදහස් වෙන්නේ නැහැ. මොකද හේතුව අපි දුකයි පිළිකුල් කරනවා කියලා කියන දේවල් වලටම අපි යටින් ලොල් වෙලාද නැත්? ලොල් වෙලා යට කැමැත්තක් තියෙනවා ඒවට. යට කැමැත්තක් නැත්තම් අපි ඒක පිළිකුල් කරන එක එලිපිටත් පිළිකුල් කරන්න ඕනේ. ඇතුළෙනුත් පිළිකුල් කරන්න ඕනේ. පිළිකුල් කරන දේ පිළිකුල් කරන්න ඕනේ. හොඳට හිතන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊටාම ප්‍රඥාවන්ත අපේ ගාව මේ අකුසල මනෝභාවයන් දුරු කරගන්නවා යනු අපි සමාජයේ එවැනි අකුසලයන්ට අනුබල දීමත් නැවතුව වෙනවා. මොකද සමාජයක් කොච්චර අපි කිව්වත් හොඳ යහපත් සුචරිතවත් බෞද්ධ සමාජයක් වෙන්නේ නැහැ. අපි ඇත්තට වෙනස් වෙන්නේ නැතුව. දැන් මේ මම එනකොට දකුණු පළාතේ හැම තැනම ළමයි චිත්‍ර ඇඳ රට ලස්සන කරන්න උත්සාහ කරනවා. චිත්‍ර වලින් රට ලස්සන වෙනවා නම් හරි හොඳයි. චිත්‍ර වලින් රටක් ලස්සන කරන්න පුළුවන් తాවකාලිකව විතරයි. මොකද 6 මාසයක් යනකොට ඔය තින්ත උඩ දියසෙවිල ඇවිල්ලා ඔක්කොම ආපහු අඳුරු වෙන්නත් පුළුවන්. සමාජයට මහමැතිවරණයේදී පෝස්ටර් ටික ඇලෙව්වා චිත්‍ර කැලේ යන්නත් පුළුවන් නේ. හැබැයි ඒ පුතාලා චිත්‍ර අඳින දරුවෝ නේද? හරි දක්ෂ දරුවෝ. ඒ දරුවෝ දිවිහිමියෙන් මත්තුර වලින් වැළකුණා. ඒ දරුවෝ ගංජා බොන එක නවත්තලා දැම්මා. ඒ දරුවෝ කවදාවත් සුදුවකට යන්නේ නැති වුණා. රට ලස්සන වෙයිද නැත්? ඇත්තටම ලස්සන වෙනවා. මේ වගේ ක්‍රියාකාරකම් වලින් ටික දවසකට ලස්සන වෙනවා. තමන් වෙනස් වුණොත් මුළු ජීවිතේම විතරක් නෙවෙයි. සීලවන්ත වුණොත් ඒ දරුවන්ගේ සසර ගමනත් ලස්සන වෙනවද නැද්ද? ලස්සන වෙනවා. වාසනාවන්ත වෙනවා. ඒ දරුවෝ කරන දේ නවත්තවන්න හොඳ නැහැ. එහෙම එකව වෙලා වැඩ කරන එක හොඳයි. ලස්සනට චිත්‍ර අඳින එක හොඳයි. හැබැයි එතනින් එහාට යන්නත්
අපි කැප වෙන්න ඕනේ නැත්නම් අපි හැමදාම මතු පිට කාරණා වලින් විතරක් සතුටු වෙලා නවතිනවද නැද්ද? නවතිනවා. අපේ හිත හදන වැඩපිළිවෙල අපි අල්පයකින්වත් ක්‍රියාත්මක නොකර අපි මතු පිට රැස් විහිදෙන දේවල් ටික විතරනම් කරන්නේ අපේ රට උඩට නැහැ. ඒක හරියට මේ වගේ. පොසොන් කාලෙට මේ පළාතේ දන්සල් දෙනවා හරියටනේ. පොසොන් වෙසක් වලටත් වවුරු කන්නලා තියෙනවා. පෙරහැර තියෙනවනේ වෙසක් නේ. නමුත් වැඩිපුර තියෙන්නේ මේ පළාතේ ජනප්‍රිය පොසොන් පෙරහැරවල්නේ. අලස්කල දික්කැල පොසොන් පෙරහැරවල් ගණනාවක් තියෙනුනේ පොසොන් කාලෙට. වවුරු කන්නලා තමයි වෙසක් කාලෙට තියෙන පෙරහැර. දන්සල් දෙනවා. ඔබ දැකලා තියෙනවා දන්සල් දෙන මිනිස්සු පාරට පැනලා ලොකු වාහන නවත්තලා සව් බොණ්ඩ දෙනවා. හැබැයි මේ පාරට පැනලා වාහන නවත්තලා අනිත් මිනිස්සුන්ට කන්න බොන්න දෙන අය පාරේ යන වෙලාවට අනිත් මිනිහට බයිසිකලේ ඉස්සර කරගන්න ඉඩ දෙන්නේ නැහැ. තේරෙනවද මං කියන්නේ? දන්සල් දෙනවා පාරට පැනලා යන මිනිහට බලෙන්න ඒ දෙනවා කියන එකේ අදහස මොකද? අතහරිනවා කියන එකනේ. කැපකිරීම කරනවා කියන එකනේ. පරිත්‍යාගශීලී වෙනවා කියන එකනේ. දැන් ඒක මතු පිටින් උනාට ඒක එයාගේ ඇතුලෙන් ಗುಣධර්මයක් විදිහට වැඩුණා නම් එයා වාහනයක් ඉස්සර කරගන්න නොදී වද දෙන්න විදියක් නෑනේ. පාරට වාහනේ ඇතුල් කරන්න බලාගෙන ඉන්න මිනිහා හොඳටම පෙනිපෙනිත් මේ ගෑවිගෙන නැත යනවා. අර මිනිහට දාගන්න දෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ දන්සල් දෙන වෙලාවට නේද පාරට වාහනේ දාගන්න දෙන්නේ නැහැ. හැබැයි දන්සල් දෙනවා. ඒකයි මම ඔබට කියන්නේ මතු පිට රැස් විහිදෙන වැඩ කරාට වැඩක් නැහැ. ඒ දෙනවා කියන එකේ අර්ථය දන්නේ නැත්තම්. නන්නාඳුනන මිනිස්සුන්ටනේ අපි දන්සල් දෙන්නේ. නන්නාඳුනන මිනිස්සුන්ට දෙනවා නම් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ඔබට එවැනි දන්සල් කොච්චර දෙන්න පුළුවන්ද පාරේ යද්දි? ඉඩ දෙන්න පුළුවන්. පාර මාරු වෙනකොට අනිත් එක්කෙනාට කරදරයක් නොවන විදියට පාර මාරු වෙන්න පුළුවන්. කොච්චර තියේද අපිට කැපවීම කරන්නනේ පරිත්‍යාගශීලී වෙන්න දේවල්. අපේ කුණු ටික වුණත් අනිත් එක්කෙනාට වදයක් නැති වෙන්න ඉවත් කරන එක. කොච්චර තියේද අපි පරිත්‍යාගශීලී වෙනවා නම්. හැබැයි අවාසනාවකට පෙරලි දන් දුන්නට ඒ ටික කරන්න කැමති වෙන්නේ නෑ. එතකොට මතු පිට විතරයි. ඒ හින්දා මිනිස්සුන්ගේ ලොකු පින්කම් පෙනුනට මිනිස්සුන්ගේ අභ්‍යන්තරික දියුණුව ගොඩනගෙන්නේ නෑ. මිනිස්සුන්ගේ දුකෙහි කිසිම අඩුවක් පේන්නත් නෑ. අසහනේ විඳවිල්ල අඩු නෑ. මොකද අතාරින්නේ නැහැ කිසි දෙයක්. ආසාව අතාරින්නෙත් නැහැ. තරහ අතාරින්නෙත් නැහැ. හරි තද බලලෙස අපි තරහ තියන් ඉන්නවනේ නේ. තද බලලෙස තරහ තියන් ඉන්නව මිනිස්සු. සමහරෝ ගිය අවුරුද්දේ තරහවල් මේ අවුරුද්දෙත් තාමත් පවත්වනවද නැද්ද? පවත්වනවා. වතුර උගුරක් බොන්න නැති කට්ටිය ඉන්නවනේ. ගෙදරකට ගොඩ වදින්නේ නැති කට්ටිය ඉන්නවා. පාරෙත් දැක්කොත් එහෙම එනවා අනිත් පැත්තෙන් යන කට්ටිය ඉන්නවා. දකින්නකොට මගේ ඇඟේ මාළු නටනවා කියලා. හැබැයි ඒගොල්ලෝ සාංගික දාන දෙනවා. දැන් සාංගික දාන දෙන කට්ටිය ඉස්සෙල්ලම පුහුණු වෙනවා නම් තරහ තැරලා දාන්නනේ. සත පහක් කියන්නේ නැහැ. සාංගික දානයක් දෙන්න නම් ලොකු ගාණක් යනවනේ. හැබැයි තරහ අතරින්න සල්ලි යන්නේ. අතරින්න විතරයි ඕනේ. ඒත් පුදුම වැඩේ කියන්නේ සල්ලි යන එක කරනවා තරහ අතරින්න කැමති නැහැ. හරියට අපි තරහ ක්‍රෝධය තියන් ඉන්නවානේ. හරියට සමාව ගණ්ඩාවත් අහක බලා ගන්න අය ඉන්නවා. මැරණකන් සමාව දෙන්නේ නැහැ කියන කට්ටියත් ඉන්නවා. සමාව නොදී තියාගන්නකෝ ඊළඟ ආත්මෙත් හම්බ වෙනවා එතකොට. දැන් මේ ආත්මේ ප්‍රශ්නයක් ඇති කරපු මිනිහා ඊළඟ ආත්මෙත් හම්බ වෙනවට කැමතිද? කැමති නම් වෛර කරා. ඊළඟ ආත්මෙත් ලෙඩක්ම දායි ඇවිල්ලා. එයා හම්බ වෙන්න ඕන නැත්තම් මොකද කරන්නේ? එයාත් එක්ක තියෙන තරහ අතහැරලා දාන්න. හමු වීම නවත්තන්න ඕන. මොකද වෛර කරොත් වෛරක්කාරයෙක් විදියට මුණ ගැහෙනවමයි. ක්‍රෝධ කළොත් අපිට ක්‍රෝධ කරන්නෙක් ලෙස එනවා අනිවාර්යෙන්. වෛර ක්‍රෝධය අතාරිනවා. තණ්හාව වගේම වෛර ක්‍රෝධය අතාරිනවා. මේවා ටිකක් ඉතින් අපේ දකුණු පළාතේ වැඩි හින්දා මම මේ කියන්නේ. නේද ටිකක්. අනිත් පළාත් වලට සාපේක්ෂව ටිකක් තරහ ක්‍රෝධේ වේගෙන් ඇති වෙනවනේ. තියන් ඉන්න අයත් ටිකක්
අපේ පළාතේ වැඩි. මේවා ඉතින් මම වෙන කොහෙවත් ගියන් කියන්නේ අපේ පළාතේ එහෙම වැඩි කියලා. නමුත් ඇත්ත කතාව තමයි අපේ මේ දකුණු පළාතේ තරහ ක්‍රෝධය තියාගන්න ප්‍රමාණය වැඩි. ඒක හොඳ දෙයක් නෙමෙයි. බුද්ධ ධර්මයට නම් කිසිසේත්ම ගැළපෙන දෙයක් නෑ, ගැළපෙන්නේ නෑ. අන්තිම නරක දෙයක්. මොකද ඒ වගේ දරුණු නරක සිතුවිල්ලක් එක්ක යනකොට මරුණොත් එහෙම නිරයගාමී වෙන්නත් ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. අනිවාර්යෙන්ම කියන්න බෑ. හැබැයි නිරයගාමී වෙන්න ඉඩ තියෙනවා. උග්‍ර දේශේ ඉඳලා. ඒ ඉඳ හොඳට හිතන්න. මම දම්පැන් දෙනවා වගේම දම්පැන් දීමටත් වඩා වටිනවා මම මගේ තරහ දුරු කරගත්තා. මගේ වෛරය අතහැරගත්තා. මට තියෙන මේ ආසාව මමම ඉන්න ඕනි, මමම පෙනෙන්න ඕනි, මමම මතු වෙන්න ඕනේ, මම තමයි මුල් වෙන්න ඕනේ කියලා ඒ තියෙන තණ්හාවල් තියෙන්නේ. අන්නේ ටික අයින් කරගත්තොත් සැනසෙල්ල ඉන්න පුළුවන් ගොඩක්. දානෙත් දෙන්න. සංඝික දාන, සලාක දාන, දන්සල් ඒවත් දෙන්න. ඒ හොඳ දේවල්. හැබැයි මම ඔබට යෝජනා කරනවා සැනසෙල්ල ඕනි නම් ඔබ අර දැඩි ලෙස බලාපොරොත්තු වෙන එක නවතින්න. නවත්ත ගන්න මොනවද? මං අකමැති දේවල් ඔක්කොම නොවෙන්න ඕන කියන බලාපොරොත්තුවත් නවත්ත ගන්න. මං කැමති දේවල්ම වෙන්න ඕනෑ කියන බලාපොරොත්තුවත් පාලනය කරන්න. මං කැමති ඒවම වෙන්න ඕනි කියලා හිතන මිනිහා විඳවනවද නැද්ද? විඳවනවා. කොච්චර සාංගික දාන දුන්නත් එයා විඳවනවා. මොකද හේතුව එයා හැමතිස්සෙම හිත ඉන්න එක තමයි මං කැමති ඒව තමයි වෙන්න ඕනේ. එතකොට දානේ ඵලේ වෙන්න ඕනත් එයා කැමති විදියට. උනේ නැත්තම් දානේ දීලා තාමුදුරුන්ටත් බැන බැන ඉන්නවද නැද්ද? පින්කම කෑවා. පින්කම කෑවේ ආන්දරු නෙමෙයි එයාගේ හිත. මොකද හේතුව එයා බලාපොරොත්තු වෙනවා ආමුදුරුව මේ විදියට කිව්වොත් තමයි මං සන්තෝෂ වෙන්නේ. ආමුදුරුව මේ විදියට අපේ පරම්පරාවේ නම් ටික කියන්න ඕනේ. මේ විදියට ගුණ කියන්න ඕනේ. අපි කරපු අසුවල් පින්කමත් මතක් කරන්න ඕනේ. අසුවල් පින්කම මතක් කරන්න ඕනේ. ඔන්න ඕව හිතාගෙන දානයක් දෙනවා. දානේ අවසානයේ ආන්දරුන්ට මොකක් හරි වෙලා අමතක වෙනවා එකක් හරි කියන්න. එයාට කොච්චර කරත් ගුණයක් නැහැ. කෝ එක ඩිංගක් මතක් කරාද? දැන් එයා දානේ දීලා සැනසුණාද? නැහැ. එයාට අතෑර ගන්න බැරි වෙච්ච හින්දා එයා ලොකු දේවල් ටිකක් ඇතුලෙන් අපේක්ෂා කරපු හින්දා දානයක් අවසානෙත් විඳවිල්ල. මම ඒකයි ඔබට යෝජනා කරන්නේ. මේ ද්‍රව්‍ය වලින් නෙමෙයි හිත සුවපත් වෙන්නේ. හිත සුවපත් වෙන්නේ මතක තියාගන්න අපි කොයි තාක් දුරට අපේ කෙලෙස් දුරු කරගන්නවද කියන එක මත. තරහයි ද්වේෂය. මේ තරහ ද්වේෂය ඊළඟට ආසාව තණ්හාව කියපු මනෝභාවය. හොඳයි. ඔබ ඊටාම් ශ්‍රද්ධාවෙන් ධර්ම කරුණු ඉගෙන ගත්තා. තාම් ශ්‍රද්ධාවෙන් ඉගෙන ගත්ත ධර්ම කරුණු. මෙච්චර වෙලා ඉගෙන ගත්තේ දුකින් නිදහස් වෙන්න ඕන නම් මොකද කරන්න ඕනේ? ඒකට තියෙන බාධක මොනවද? අපි දැන්ට කරන දේවල් නිසා ඇයි අපි දුකින් නිදහස් වෙන්නේ නැත්තේ? තන් දෙනවා ඒ දුකේ අඩුවක් නැහැ. පන්සල් ගිහිල්ලා සිල් ගන්නවා ඒ දුකේ අඩුවක් නැහැ. පන්සල් ගිහිල්ලා සිල් ගත්තත් කවුරු හරි කෙනෙක් සිල් අරගෙන දුකෙන් ඉන්න දවස් තියෙනවා. මොකද වෙනද වැවුරු කන්නල පන්සලේ ධර්මශාලාවේ එයා හේතු වෙලා ඉන්න බිත්තියට වෙන කෙනෙක් හේතු වෙලා. එතකොට සිල් ගත්තත් දුකේ අඩුවක් පේන්නෙම තමන් එන්න කලින් අර බිත්තිය අල්ලගත්තා කියන එක්කෙනාමයි. දකින්න තරහයිද නැද්ද? තරහයි. දන්නේ නැද්ද? හැමදාම අපි උතන ඉන්නේ. ඒකයි මම කිය දුකේ අඩුවක් නැහැ. සිල් අරන් ඉන්න. දන් දීලා දානේ අවසානෙත් විඳව ඉන්නවා. හිත හදන්න නැතුව මේ එළියෙන් කරන වැඩවලින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා මම මේ කියන්නේ. ඒවත් ඉතින් හොඳ වැඩ තමයි. සිල් ගන්න එක හොඳ දෙයක්. හොඳ පින්කමක්. දානයක් දෙන එක හොඳ පින්කමක්. හැබැයි ඒ ඔක්කොම ඇතුලේ අන්තිමට වෙන්න ඕන දේ තමයි මොකද්ද? හිත හැදෙන එක. හිත හැදෙන්නේ නැත්නම් ඒක සාමාන්‍ය ක්‍රියාවක් නේ. ඒකේ පිනක් සිද්ධ වුණාට එයාගේ කුසලයක් වැඩුණා කියලා නම් කියන්න ටිකක් අමාරුයිද නැද්ද? අමාරු. කුසලයක් වැඩුණා කියන්න බෑ. බුද්ධිමත් හොඳට හිතන්න. මේ ඔබට පැහැදිලි කළේ නිවෙන්න ක්‍රමයක්. తాවකාලික සැනසෙල්ලක් ලබන්න ක්‍රමයක් නෙමෙයි, නිවෙන්න ක්‍රමයක්.
తాවකාලික සැනසෙල්ල ලබන්න පුළුවන්. සිල් ගත්තම පැය කීපයක් ඉන්නකොට తాවකාලිකව පොඩි සුවයක් තියෙනවානේ. භාවනා වැඩසටහනකට ගියාම යම් සැනසෙල්ලක් තියෙනවා. මොකද ගෙදර ප්‍රශ්න අමතක කරලා දාලා එතන ඉන්න පුළුවන්. එහෙම తాවකාලික දේවල් තියෙනවා. හැබැයි ඒක අපේ පරම දේ නෙමෙයි. ඒ අපේ තථාගත ධර්මයේ උගන්වපු ඒ උතුම් විමුක්තිය අපිට ලැබෙන්නේ හිත හදාගත්තොත්. අතාරින එක අතාරින්න ඕනේ. කොතනින්ද? හිතින්. කොච්චර අතින් අතෑරියත් හිතින් අල්ලගෙන නම් විඳවිල්ල ඉවරයක් නෑ. හොඳයි. ඊටාම් ශ්‍රද්ධාවෙන් අද බුදුරජ මහ වෙහෙරට ඔය ඇත්ත පැමුණුනා මේ සන්ධ්‍යා යාමේ මේ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස මේ උතුම් බෝහාමුදුරුව අභියස බොහෝම ශ්‍රද්ධා සිත ඇතිව tempatව සිටියා මේ දේශනාව ශ්‍රවණය කරන්ට සෝබා දහමේ අපූර්ව ආශිර්වාදය හම්බුණා. පැස්ස පින්න නැතුව මේ පින්කම මේ මනරම් භූමිය තුලදී ලස්සනට සිද්ධ කරගන්න ලැබුණා. ගොඩාක් පින් කුසලත් කරගත්තා. හොඳ ධර්ම සංවාදයක අපි නියැලිලා හිටියා.